Hello guys, කොහොමද ඉතින් ඔයාලට? අපි නම් හොඳින් ඉන්නවා. අද උදේම මම පුතාව ඉස්කෝලේ දැම්මා. ඉස්කෝලේ දාලා මට අද දවසේ කරන්න තිබ්බ අමතර වැඩ ටිකක් මම කරගත්තා. ඔන්න ඉතින් කාලෙකට පස්සේ අද මම මට ට්‍රීට් එකක් දෙන්න හිතපු දවසක්. එදිනෙදා ජීවිතේ අපි වැඩ ගොඩාක් කරනවා. කොයිතරම් වැඩ තිබ්බත් අපි අපිව සතුටු කරන්න අමතක කරන්න හොඳ නැහැ. ඉතින් උදේ වැඩ ටික ඉවරුණාට පස්සේ මම යනවා තනියම කෑමකට. මම මේ ඇවිල්ලා ඉන්නේ පුතාගේ ඉස්කෝලේ ගාවම තියෙන ජපනීස් රෙස්ටොරන්ට් එකකට. ඉතින් මේ රෙස්ටොරන්ට් එකේ තියෙන විශේෂත්වය තමයි මේක all you can eat එකක්. ඔයාට එක මුදලක් ගෙවලා මෙතන තියෙන සියලුම කෑම රස බලන්න හැකියාව තියෙනවා. දවල්ට වෙන්නේ එක්කෙනෙකුට යුරෝ 14.90ක්. ඉතින් මේ මෙනු එකේ තියෙන ඕනම කෑමක් ඔයාට ඉල්ලන්න පුළුවන්. ඔයාට කන්න පුළුවන් නම් මේ මෙනු එකේම තියෙන කෑම ඉල්ලුවත් ඔයාට වෙන්නේ යුරෝ 14.90ක් විතරමයි. මේක සුෂි වලට ෆේමස් රෙස්ටොරන්ට් එකක්. ඇත්තම කිව්වොත් මම සුෂි වලට පොඩ්ඩක්වත් කැමති නෑ. මම අමුමාළු කන්න කැමති නැති කෙනෙක්. ඉතින් මම මෙතනින් ගන්නේ උයපු ජපනීස් කෑම. කෑමට වාඩි වුණාට පස්සේ ඔයාට කොලේකුයි පෑනකුයි තියලා තියෙනවා. ඔයා ඒ මෙනු එක බලලා ඔයා කැමති කෑමවල නම්බර්ස් ඒ කොලේ ලියලා වේටර්ට දෙන්නයි තියෙන්නේ. ඉතින් මම ආස කරන කෑම ಜಾති කීපයක්ම මම ලියලා වේටර්ට දුන්නා. දැන් මම මගේ කෑම වෙනකන් තමයි මේ බලන් ඉන්නේ. මම මෙතනට එද්දි දවල් 1ට විතර. එතකොටත් රෙස්ටොරන්ට් එකේ ගොඩක් දෙනෙක් හිටියේ නෑ. ඔයාලට දැන් මේ රෙස්ටොරන්ට් එකේ මෙහෙම හිස් වගේ පෙවුනට තව පැය භාගයක් යද්දී ලන්ච් ටයිම් එකට මේක සම්පූර්ණයෙන්ම ෆුල් වෙනවා. ඒක හේතුව තමයි දවල් කාලේට මේ ගෙවන ගානට ඔයාට හොඳට කන්න පුළුවන් නිසා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ මෙනු එකේ ප්ලේට් යුරෝ 19ට 20ට එහෙමත් තියෙනවා. ඉතින් අද ඔයා මේ යුරෝ 19 20 මොන ප්ලේට් එකක් කෑවත් ඔයාට ගෙවන්න තියෙන්නේ යුරෝ 14.90යි. ඔයා හිතන්නකෝ මෙනු එකේ තියෙනවා කියලා යුරෝ 25 19 යුරෝ 30 යුරෝ 15 ඔය වගේ ප්ලේට් ඒ ප්ලේට් ඔක්කොම ඔයා ගත්තත් ඔයාට වෙන්නේ 14.90යි. ඉතින් මුලින්ම මම ඕඩර් කරපු කෑම ටික ආවා. මම දැල්ලෝ ප්ලේට් එකකුයි ඉස්සෝ ප්ලේට් එකකුයි තමයි එකටම ඕඩර් කරේ. මම ඉතින් සී ෆුඩ් ලවර් කෙනෙක්. කොහෙ ගියත් මම මේ ප්ලේට් අනිවාර්යෙන් ගන්නවා. කෑම වලට ගෙවන්නේ 14.99 වුණාට ඔයා ගන්න බීම එකට වයින් එකක් හරි නැත්නම් සොෆ්ට් ඩ්‍රින්ක් එකක් හරි ඒකට ඔයා අමතරව ගෙවන්න ඕනේ. ඒක මේ ප්‍රයිස් එකට ඉන්ක්ලූඩ් නැහැ. ඉතින් මම ගත්තේ කොකාකෝලා එකක්. මම ගත්තේ ජපනීස් කෑම හින්දා ඕගොල්ලන්ට මෙතන මගේ කෑම ගොඩේ සුෂි දකින්න බෑ. නමුත් මෙතනට එන 195ක්ම මම හිතන්නේ එන්නේ සුෂි කන්න නිසාමයි. ඔයාලට දෙන පෝෂන් එක ගොඩාක් ලොකු පෝෂන් එකක් නෙමෙයි. ඉතින් ඔයා ඕඩර් කරපු කෑම කන අතරතුර තවත් ඕඩර්ස් එයාලට දෙන්න පුළුවන්. ඔයාලගේ ටේබල් එකේ තියෙන කොලේ ඒගොල්ලන්ට ලියලා දුන්නාම ඒගොල්ලෝ ඔයාලට සැරින් සැරේ ඕඩර් කරන කෑම ඔක්කොම දේවල් ගෙනල්ලා දෙනවා. ඉතින් මං ගත්ත කෑම වර්ග ඔක්කොම ඔයගොල්ලෝ දකින්න ඇති. මේ කෑම ටික කෑවට පස්සේ නම් මට නම් හොඳට බඩ පිරුණා. ඉතින් ඊට පස්සේ මම ඕඩර් කරා කොෆි එකක්. ඉතාලි ජාතිකයෝ සාමාන්‍යයෙන් කෑමට පස්සේ කොෆි එකක් බොනවා. ඒ බොන්නේ අපි කාපු කෑම හොඳට දිරවන්න. ඉතින් මම ඉතාලි ජාතිකයෙක් නුනට ගොඩක් කල් ඉඳන් ඉතාලියේ ඉන්න හින්දා මමත් දැන් මේ කෝපි එකට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඉතින් මම හිතනවා ලස්සන අත්දැකීමක් ඔයගොල්ලොත් එක්ක බෙදාගත්තා කියලා. දැන් ඉතින් පුතාගේ ඉස්කෝලේ යන වෙලාවත් හරි මම ඊළඟට එයාවත් අරන් ගෙදර යනවා. ඉතින් යාළුවනේ ආයෙත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් හම් වෙනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. බයි.